ලෝ ළමයි, ඔයාලා හැමෝම ආසාවෙන් බලන මේ ලස්සන රොමෑන්ටික් කතාවේ තුන්වෙනි කොටස තමයි අද මං අරන් ඇවිත් තියෙන්නේ. කලින් දවසේ ජීහාන් හොඳටම බීලා ඇවිත් ආජොන්ගේ උරහිසට වැටුණ ඔයාලට මතකයි නේද? අන්න එතන ඉඳන් වෙච්ච දේවල් තමයි අද කියන්න යන්නේ. ඔන්න එදා බීලා සිහියක් නැතුව හිටපු ජීහාන් පාරේදී එක එක විකාර කරනවා. කොහොම හරි එදා රෑ ජීහාන් නිදාගන්නේ ආජොන්ලගේ ගෙදර. පහුවෙනිදා උදේ ඇහැරෙද්දී කොල්ලට මතක් වෙන්නේ සිහිය නැති වෙන්න කලින් ආජොන්ට කියපු දේවල් විතරයි. ඉතුරු හරිය මතකම නැති නිසා ජීහාන් බේරෙන්න හිතාගෙන ආජොන්ට කෑ ගහනවා ඔයා මාව කිඩ්නැප් කරා කියලා. හැබැයි ඉතින් ඔයාලා දන්නවනේ ආජොන් කියන්නේත් ලේසි කෙල්ලෙක් නෙවෙයි කියලා. කෙල්ල එදා රෑ ජීහාන් කොල්ල කරපු හැම විකාරයක්ම ෆෝන් එකෙන් වීඩියෝ කරගෙන. ඉතින් ජීහාන්ට වීඩියෝ එක දැක්කම ලැජ්ජාවේ පණ යනවා. ඊට පස්සේ කොල්ලා දඟලනවා ආජොන්ගෙන් ෆෝන් එක උදුරන් ඒක ඩිලීට් කරන්න. ඔන්න ඔතනදී දෙන්න පොරකද්දි ජීහාන් ආජොන්ගේ ඇඟ උඩට වැටෙනවා. එක පාරටම මුළු ලෝකෙම නතර වුණා වගේ දෙන්නට දෙන්න ඇස් දිහා බලාගෙනම ඉන්නවා. ඔය වෙලාවෙම තමයි ජීහාන්ගේ අයියා දෝහාන් ආජොන්ව හොයන් ගෙදරට එන්නේ. දෝහාන් නැවිත් ආජොන්ට කියනවා කවුරු හරි එයාගේ ස්ටුඩියෝ එකට පැනලා නිව්යෝක් යන්න ලෑස්ති කරපු ටිකට් සේලම ඉරලා දාලා කියලා. ඉතින් මේ කතාව හොරෙන් අහන් ඉන්න ජීහාන්ට මාර කුතුහලයක් එනවා මේ දෙන්නගේ හොර ප්ලෑන් එක මොකක්ද කියලා දැනගන්න. ඒත් එක්කම මල්ලි ආජොන්ලගේ ගෙදර ඉඳන් එළියට එනවා දැකලා දෝහාන් පුදුම වෙනවා. එතනින් පස්සේ දෝහාන්ට හොඳටම කේන්ති ගිහින් මල්ලිට වෝනින් එකක් දෙනවා ආජොන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා. ඔය අතරේ අනිත් පැත්තෙන් අර සල්ලිකාර කෙල්ල චේවොන් ජීහාන්ගේ සීයව හම්බ වෙලා කියනවා එයා ජීහාන්ට කැමතියි කියලා. ඇත්තටම ඒ කෙල්ල කලින් ඉඳන්ම කැමති ජීහාන්ට. දෝහාන් ආජොන්වම බඳින්න ඕන කියන නිසා සීයත් දැන් ඒ ඉල්ලීමට එකඟ වෙලයි තියෙන්නේ. හැබැයි සීයා චේවොන්ගේ මේ ඉල්ලීමටත් කැමතියි වගේ. ඔන්න ඉතින් දවසක් දෝහාන් ආජොන්වත් එක්කන් යනවා පවුලේ වැදගත් ගමනකට. එයාලා යන්නේ දෝහාන්ගේ ජීහාන්ගේ යම්මගේ සොහොන ගාවට. එතනට සීයත් චේවොන් එක්ක එනවා. මෙයාලා කට්ටිය එළියට එනවත් එක්කම ජීහාන්ලගේ අම්මගේ තාත්තගේ මරණයට වග කියන්න ඕන රිපෝටර් කෙනෙක් එතනට ඇවිත් රණ්ඩුවක් ඇති කර ගන්නවා. ඒ වෙලාවෙම දෝහාන් සීයව එක්කන් ඉක්මනට පිටත් වෙද්දී ආජොන් තනි වෙන්නේ ජීහාන් එක්ක. ඊට පස්සේ ආජොන් කායක ඩ්‍රයිව් කරන් යද්දි දකිනවා අර රිපෝටර් මෙයාලා පස්සෙන් පන්නනවා. අපේ කෙල්ල මාර වැඩෙක් වගේ කොහොම හරි රිපෝටරව මග හැරලා ගිහින් ආයෙත් ටික වෙලාවකින් සොහොන ගාවට එනවා. ඒත් එක්කම ඇතුළට ගිහින් කෙල්ල ජීහාන්ගේ අම්මගේ ෆොටෝ එක දිහා බලන් කතා කරනවා. ඒ වෙලාවේ එළියේ මොර සූරන වැස්ස. ජීහාන් කුඩයක් අරන් ආජොන් එනකම් බලන් ඉන්න. ආජොන් කොල්ලා ළඟට දුවගෙන එන අතරේ කකුල ලිස්සල වැටෙන්න යද්දිම ජීහාන් පැනලා එයාව අල්ලගන්නවා. වැස්ස මැද කුඩයක් යට දෙන්න මූණට මූණ බලාගෙනම ඉන්නවා. එදා රෑ එහෙම ගත වෙද්දී ඊළඟ දවසේ උදේම ජීහාන් යනවා පල්ලියට පාපොච්චාරණයක් කරගන්න. කොල්ල ගිහින් ෆාදර්ට කියනවා ෆාදර් මම ලොකු පවක් කරනවා. මගේ හිත මට අයිති නැති කෙනෙක් ගාව නතර වෙලා කියලා. හැබැයි ෆාදර් කියන්නේ නම් ඒ හැඟීමට ඉඩ දීලා බාර ගන්න කියලා. ඒත් ඒක පිළිගන්න ජීහාන් ලෑස්ති නෑ. ඊට පස්සේ කොල්ල ගොඩක් try කරනවා ආජොන්ව හිතින් අයින් කරලා දාන්න. ඔය අතරේ ආජොන් ඉන්නේ පොඩි අවුලකින්. මොකද එදා වැස්සේ දෙමිලා ජීහාන්ට අසනීපද කියලා එයා හිතයි ඉන්නේ. ඉතින් කෙල්ල ජීහාන්ට මැසේජ් කරත් කිසිම රිප්ලයි එකක් නෑ. ඊට පස්සේ ආජොන් එනවා දෝහාන්ලගේ ගෙදරට වෙඩින් එකේ දේවල් වගේක් ප්ලෑන් කරගන්න. මොකද ලබන සතියේ තමයි පවුල් දෙක අඳුරගන්න ලෑස්ති වෙලා ඉන්නේ.
ජීහාන් ඒ වෙලේ ගෙදරට ආව ගමන්ම ආජොන්ව දැක්කේ නෑ වගේ කාමරයට යනවා. ජීහාන්ගේ මේ හැසිරීම ආජොන්ගේ හිත ගොඩක් රිද්දනවා. ඉතින් ආජොන් ජීහාන්ට කතා කරන්න ළඟට ගියත් කොල්ල අහක බලාගෙනම ඉඳලා කියනවා මං ඔයාලගේ පවුලේ මීටප් එකට එන්නේ නැහැයි කියලා. මෙහෙම දවස් ගෙවිලා ගිහින් ඔන්න පවුල් දෙක මුණ ගැහෙන දවසත් එනවා. එතනදී ආජොන් පුදුම වෙනවා එන්නේ නැහැයි කියපු ජීහාන්ව දැකලා. ආජොන්ලගේ පවුලේ අය දෝහාන්ගේ පවුලේ කට්ටියත් එක්ක කෑම මේසේ වාඩි වෙලා කතා කර කර ඉද්දි සීයා කියපු එක වචනයකින් ආජොන්ලව නිකන් පහතට දාලා වගේ කතා කරනවා කියලා තේරෙද්දිම ජීහාන් එකපාරටම ආජොන් වෙනුවෙන් කතා කරනවා. ඒ හමුවීම ඉවර වෙලා ආජොන් ජීහාන් එක්ක කතා කරන්න ටිකක් එළියට යනවා. එතනදී ඇයි ඔයා එන්නේ නැහැයි කියලා අද ආවේ කියලා කෙල්ල අහද්දි ජීහාන් කියනවා මං ඔයාලා දෙන්නව කපල් එකක් විදිහට පිළිගන්න ලෑස්ති කියලා. එහෙම කියලා ජීහාන් එතනින් හැරිලා යද්දි ආජොන් එයා දිහා බලාගෙන ඉන්න ලස්සන වගේම දුක්බර සීන් එකකින් තමයි මේ කොටස ඉවර වෙන්නේ. ඉතින් ළමයි ඊළඟ කොටසේ මොකද වෙන්නේ කියලා දැනගන්න ඔයාලා මේ channel එක subscribe කරලම තියාගන්න.